මායාවී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ශිරන්ත වැටලෙන තත්වයක් ගැන තමන්ගේ පුතාට එහෙම නැත්නම් තමන්ගේ යාළුවගේ පුතාට කියන්න කියන එක නීල්ලයාට ඉදිරියේදී කියන්න සිද්ධ වෙනවා ඉන්දුඋත්තරාට. මේ විදිහට කිව්වට පස්සේ ඉන්දුඋත්තරා මොන වගේ තීරණයක් ගනීවිද? අපි අද වීඩියෝ එක තුලින්ම මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් ඉල්ලීමක් සිද්ධ කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් විතරක් නෙවෙයි උනන්දුවකුත් තියෙනවා කියලා ඔයා විශ්වාස කරන්නට කැමැත්තක් දක්වනවා නම් එහෙනම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම හැමෝම මේ වෙලාවේ කතා කරන්නටත් උනන්දුවක් තියාගන්න ඕනි කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාට මතක් කිරීමට සූදානමක් ඇති කර ගන්නවා. දැන් කොහොම වුණත් ඔයා දන්නවා ඒ තමයි දැන් මන්දෝදරි බලන්න යනවනේ. හැබැයි මන්දෝදරි බලන්න යන්න කලින් අනිවාර්යෙන් සංකල්පගේ තාත්තට කියන්න සිද්ධ වෙනවා කොහෙද යන්නේ කියලා. ඉතින් හැබැයි මේ කිසිම දෙයක් කියන්න නැතුව කවදාවත් අනිවාර්යෙන් ඉන්දුඋත්තරා ගොඩාක් දුර ගමනක් ගිහිල්ලා තිබුණ නැහැ කියන කතාව ගැන අපි හොඳටම දන්න කතාවක් විදියට මෙතනදී පෙන්නලා දෙන්නත් පුළුවන් කමක් තියෙනවා කියන කතාව තමයි. අද වීඩියෝ එක තුලින්ම ඔයාටයි මටයි මේ වෙලාවේදී කතා කරන්නටත් සිහිපත් කරන්නටත් අවස්ථාවක් ලැබිලා තියෙන කියන කතාව ගැන. මම අද වීඩියෝ එක තුලින්ම ආව දැනුවත් කරන්නට සූදානමක් තියාගන්නවා කියලයි අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක හරහා අපි හැමෝටම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්නට සූදානමක් ඇති කරගන්නේ. ඉතින් කොහොමනම් තව දෙයක් අපිට මේ මොහොතේදීම කතා කරලා ඉවරයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේදී කතා කරන්නට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා කියන කතන්දරය ගැන තමයි අපි මතක් කරන්න ඕනේ. දැන් කොහොම වුණත් ශිරාන්තර නොකිය කොහෙවත් යන්න බෑ කියලා කිව්වත් පුතාව බලන්න යන්න ඕනි කියලා තමයි මේ වතාවේ අනිවාර්යෙන් කොළඹට යනවා ඇත්තේ. ඒ වගේම ශිරාන්තර කවදාවත් කිසිම දෙයක් නොකිය ගිහිල්ලා තියෙන කෙනෙක් වුණත් හැබැයි මේ වතාවේ කී යන්න බෑ කියන එක අනිවාර්යෙන්ම තමන්ගේ යාළුවට කියන්නත් සංකල්පගේ අම්මා අමතක නොකරાવી කියලායි මම මතක් කරන්නේ. කොහොම වුණත් නීල්ල නම් කියන්නේ කියලා යන එක හොඳයි කියලා. ඒ වගේම තමයි හැබැයි මේව කී කරන්න ඕන වැඩක් නෙමෙයි කියන කතාව සහ ශිරාන්තත් ඔයාට නොකියනවා නම් ඔයත් එහෙම ගියට කමක් නෑ වගේ ගතියක් තේවි කියලායි මම ඔයාට මතක් කරන්න ඕනේ.